අද අපි ආවා බියගම කුඹල් ගම්මානය බලන්න. මේ මහ පොළොවේ තියෙන පුංචි මැටි ටිකකට පුළුවන් විසිතුරු භාණ්ඩයක් හදන්න. ඒක ලස්සන කලාවක්. මේ තියෙන්නේ මැටි ගොලියක්. මේ මැටි ගොලිය මේ දක්වා විසිතුරු භාණ්ඩයක් උනේ කොහොමද කියලා අපි අද කතා කරමු. දැක බලා ගනිමු. රුන් හඬ දීලා හොඳම තැනක් බලලා මුං ඇටතර මේ මැටි ගුලි ගෙනල්ලා එක පිට එක තබලා රන් කුඹලා උළු අස්සේ උඩ අපේ පුංචි ගෙයක් හැදුවා. ඉතින් රන් කුඹලත් හදන්නේ මැටි වලින් නම් මේ මැටි කර්මාන්තයට හොයාගන්න මැටි සොයාගන්නේ කොහෙන්ද? අපි කතා කරමු තැන් තුනක් ගැන. ඒ තැන් තුන තමයි කුඩා වැව් සහ මහ වැව් සහ ගංගාවල ආශ්‍රිතව තියෙන වගුරු බිම් වලින්. මේ කතාව මහ වැව් සහ කුඩා වැව් වලින් ගන්න මැටි ගැන. කුඩා වැව් වල තියෙන මැටි ගන්නේ ඒ වැව පායන කාලයට හින්දෙනවා. එතකොට ඉතුරු වෙන රොන් මඩයි මැටි එක්ක එකතු වෙන මැටි එක තමයි මැටි කර්මාන්තයට යොදා ගන්න. දෙවනියට මහ වැව් වල තියෙන මැටි ගන්නේ වැවේ වැඩි ගැඹුරු නැති හරියට ගිහිල්ලා ඒ වගේ තියෙන රොන් මඩ සහිත මැටි තමයි මහ වැව් වලින් මැටි කර්මාන්තය සඳහා යොදා ගන්න. කලින් කිව්වා වගේම වැව් ආශ්‍රිත තියෙන මැටි වලත් තට්ටු 4ක් තියෙනවා. පළවෙනි එක කහ මැටි තට්ටුව, දෙවෙනි එක සුදු මැටි තට්ටුව, තුන්වෙනි එක නිල් මැටි තට්ටුව, හතරවෙනි එක තමයි කළු මැටි තට්ටුව. ඒක බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ අඩුයි. මොකද ඒ වගේ රොඩු බොඩු තියෙන හින්දා ඒක පාවිච්චි කරන්නේ අඩුයි. මේ මැටි පදම් කරන විදිහ ගැන. මැටි පදම් කරන්නේ ඉස්සෙල්ලාම මැටි වතුර සමග දියර වෙනකම් කලවම් කරනවා. ඊට පස්සේ පෙරණයකට දමා එය පෙරනවා. පෙරුණාම ඒවායේ තියෙන කුණු අයින් කරලා දියර මැටි අරගෙන මැෂින් එකකට දානවා. ඒවා ඊට පස්සේ මැටි වෙලා එනවා. මැටි පදම් කිරීමේ ක්‍රියාවලියෙන් පස්සේ අපිට තියෙන්නේ මැටි භාණ්ඩ නිපදවන්න. ඉතින් මැටි භාණ්ඩ නිපදවන්න සකපෝරුව ඉතාමත් වැදගත් වෙනවා. සකපෝරු වර්ග 3ක් තියෙනවා. අත්සකපෝරුව, පාසකපෝරුව, විදුලි සකපෝරුව. දැන් කියන්නේ ඒවා භාවිතා කරන ආකාරයයි. අත්සකපෝරුව කරකැවීමෙන් පසුව එය මැටි භාණ්ඩය නිපදවන්න ඕන. පාසකපෝරුවෙන් මැටි භාජන නිපදවන විට සිටගෙන කරන්න ඕන. අත්, ඇස් සහ පාදය ක්‍රියාශීලීව මේකෙදී වෙනවා. විදුලි සකපෝරුව මේ නූතන සමාජයේ භාවිතාවන සකපෝරුවයි. මෙය ඉතා පහසුවෙන් මැටි භාණ්ඩ නිපදවීමට උදව්වන භාණ්ඩයක්. ඒත් සමගම මැටි කර්මාන්ත ශාලාවක තවත් ලස්සන ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ තමයි කර්මාන්ත ශාලාවේ ඇතුලේ කැඩෙන බිඳුණු මැටි භාණ්ඩ සියල්ල එකතු කරලා එක යන්ත්‍රයකට දානවා. ඒ යන්ත්‍රයෙන් ඒ මැටි භාණ්ඩ කුඩු බවට පත් කරනවා. ඒ කුඩු නැවතත් මැටි භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගන්නවා. ඒත් සමගම එයින් විශාල දූවිල්ලක් පිට වෙනවා. හැබැයි පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඊටමත් හිතකර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය. මං දැන් කියන්න යන්නේ තවත් ලස්සන පැතිකඩක් ගැන. මැටි භාණ්ඩ හැදුවයින් පස්සේ ඒවා උපදැමීමට කලින් ඒවා දවස් 2ක් පමණ මද පවණය වේලිය යුතුයි. ඊට පස්සේ තමයි ඒවා උපදමන්නේ. ඊට පස්සේ තමයි ඒවා පෝරණුවට පිලිස්සීමට යවන්නේ. ඒක හරිම ලස්සන කතාවක්. ඒ ලස්සන කතාවේ ඉතුරු ටික අහගන්නකෝ. උපදමපු මැටි භාණ්ඩ පුළුස්සන්න ඕනේ. ඒ පුළුස්සන්න පෝරණුව තමයි භාවිතා කරන්නේ. මම දැන් අපේ යාළුවන්ට හඳුන්වලා දෙන්න යන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පෝරණ ಜಾති දෙකක්. එකක් තමයි ගම්බද පෝරණුව. අනිත් එක තමයි ජපන් පෝරණුව. එයින් පළමුවෙන්න තමයි
ගම් මද පෝරණුව. එහිදී පෝරණුව මේ මැටි වලන් ගොඩ ගසා එයිට උඩින් පිතුරු දමනවා. ඉන් පසුව මැටි ආවරණයක් යොදා එය වසා ගන්නවා. ඉන් පසුව එය පුළුස්සා ගන්නවා. එහෙනම් අපි දැන් කතා කරමු ජපන් පෝරණුව ගැන. මේ ජපන් පෝරණුව කියන්නේ ජපානයෙන් අපිට හම්බුණ අති විශේෂ තාක්ෂණයක්. ඉතින් මේ ජපන් පෝරණුව ඇතුළට එක වරකට භාජන 1200ත් 1500ත් අතර ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඒ වගේම මේ භාජන පුළුස්සනකොට ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 750ක් වගේ කියලා තමා අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි යාළුවනේ. මේ ජපන් පෝරණුව ඇතුළට භාණ්ඩ දැම්මහම ඒවා එළියට ගන්නකොට හරිම ලස්සනයි. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේදී කියන්න නැතුව බැරි දෙයක් තියෙනවා. ඒක තමයි අපිට ලිං හාරද්දී ගුරුගලක් හම්බ වෙනව නේද? ඉතින් අන්න ඒ වගේ ගුරුගල් අරගෙන මේ මැටි භාණ්ඩවල හැඩ වැඩ දානවා. ඉතින් මේ පෝරණුවේ පිලිස්සුවට පස්සෙත් ඒකේ වර්ණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒක මේ සොබාදම් මාතාවගෙන් ලැබෙන වර්ණවල තියෙන මොකක් හරි මායාවක් වගේ දෙයක් නේද යාළුවනේ? මේ ගැන කතා කරනකොට කියන්න මොන කතාවකුත් තියෙනවා. ජපන් පෝරණුවට ගින්දර දානකොට මේ ගින්දර ආරුක්කුවේ වැදිලා නැවතත් පල්ලෙහාට ඇවිල්ලා තමයි උඩට ගින්දර මතුවෙන්නේ. ජපන් පෝරණුව කියන්නේ අනිත් පෝරණුව වලට වඩා වෙනස් පෝරණුවක්. ඔන්න යාළුවනේ මැටිගුලියේ ඉඳන් ලොකු වලදකට එනකම් අපි කතාව අවසන් කරා. ඉතින් මේ මැටිගුලියේ ඉඳන් වලදකට එනකම් මිනිස්සු ගොඩක් මහන්සි වෙනවා වැඩ කරන්න. ඉතින් අපි ආයේ මේ වගේ ලස්සන කතාවක් අරගෙන එන්න.